අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ Pulsar N160 බයික් එක යූස් කරන අපි හැමෝටම තියෙන ලොකුම ගැටලුවකට විසඳුමක්. ඉතින් ඔයාලා දන්නවා Pulsar N160 බයික් එකේ තියෙන්නේ ස්පෝටි ලුක් එකක්. ඉතින් ඒ නිසා මේ බයික් එකේ ඉස්සරහා තියෙන මඩ් ගාඩ් එක ටිකක් පොඩි මඩ් ගාඩ් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට පොඩි වැස්සකට උනත් බයික් එකේ මේ විදිහට මඩ වතුර එනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේකට විසඳුමක් විදිහට මම මේ විදිහේ මඩ් ගාඩ් එකක් දරාස් එකෙන් රුපියල් 1200කට ඕඩර් කරා. ඉතින් මේ මඩ් ගාඩ් එක හොඳ ආයිය ප්ලාස්ටික් මඩ් ගාඩ් එකක්. ඉතින් ඒ වගේම මේ මඩ් ගාඩ් එකේ ලස්සන ඩිසයින් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ මඩ් ගාඩ් එක අපේ බයික් එකට සෙට් කරගන්න නට් ඇන්ඩ් බෝල්ට් හතරකුත් අපිට ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ මඩ් ගාඩ් එක අපේ බයික් එකට සෙට් වෙනවද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මේ මඩ් ගාඩ් එක අපේ බයික් එකේ ඉස්සරහා මඩ් ගාඩ් එකට කිසිම ගැටලුවක් නැතුව ලස්සනට මැච් වෙනවා. ඉතින් මේ මඩ් ගාඩ් එක ඔයාලට අවශ්‍ය විදිහට සෙට් කරගන්න පුළුවන්. ඉතින් මං ගාව පොඩි ඩ්‍රිල් එකක් තිබ්බා. ඉතින් ඒ හරහා තමයි මට අවශ්‍ය විදිහට මම මේ මඩ් ගාඩ් එක සෙට් කරගත්තේ. ඉතින් ඔයාට මේ මඩ් ගාඩ් එක සෙට් කරගන්න අමාරුයි නම් ඔයාට පුළුවන් බයික් මොඩිෆයි කරන තැනකට ගිහිල්ලා ලේසියෙන්ම මේ මඩ් ගාඩ් එක සෙට් කරගන්න. ඉතින් මම මේ මඩ් ගාඩ් එක ගොඩම පාත් කරන්නේ නැතුව මට හොඳයි කියලා හිතුණු විදියට හයි කරගත්තා. ඉතින් දැන් නම් කලින්ට වඩා 90%ක් විතර වැස්සට මඩ වතුර ඉහන ප්‍රමාණය සෑහෙන දුරට අඩුයි. ඉතින් මම මේ මඩ් ගාඩ් එක ඕඩර් කරේ දරාස් එකෙන් රුපියල් 1200ක් වගේ මුදලකට. ඉතින් මේ මඩ් ගාඩ් එක අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඔයාලට දරාස් එක හරහා ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් මම ඕඩර් කරපු මඩ් ගාඩ් එකේ ලින්ක් එක මම මේ වීඩියෝ එකේ ෆස්ට් කමෙන්ට් එකේ පින් කරලා තියන්නම්. අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඒ ලින්ක් එක හරහා ගිහිල්ලා ඔයාගේ ඕඩර් එකත් බයි කරගන්න. ඉතින් ඔයාට මේ ලින්ක් එකෙන් ගියාට පස්සේ මේ විදිහේ මඩ් ගාඩ් තුනක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ මඩ් ගාඩ් වලින් C කියන කැටගරි එකේ තියෙන මඩ් ගාඩ් එක තමයි අපේ N160 බයික් එකට සෙට් වෙන්නේ. ඉතින් ඔයාලා මේ විදිහ හරිම එක සිලෙක්ට් කරලා ඕඩර් කරන්න. ඉතින් ඔයාලට පුළුවන් දරාස් එක හරහා කෑෂ් ඔන් ඩෙලිවරි උනත් මේක ඕඩර් කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් දවස් 5-7ක් වගේ ඇතුළත අනිවාර්යෙන් ඔයාගේ ඕඩර් එක ඔයාගේ අතරම ලැබෙනවා. ඉතින් අපේ මේ N160 බයික් එකේ පස්සා තියෙන මඩ් ගාඩ් එකෙත් වැස්ස වෙලාවට ටිකක් මඩ යනවා වැඩි. ඉතින් මේ පස්සා මඩ් ගාඩ් එකටත් මේ විදිය හොඳ මඩ් ගාඩ් එකක් සෙට් වුණොත් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් මේ සම්බන්ධව අරන් එන්නම්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳ නම් මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.